හායි සුබ දවසක් මගේ යාළුවනේ. අද අපි අරන් ආව වීඩියෝ එක නම් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. අපි මේ ඉන්නේ නෝටන් බ්‍රිජ් වල. නෝටන් බ්‍රිජ් කිව්වම ගොඩක් අය අහලා තියෙනවනේ සප්ත කන්‍යා ගුවන් අනතුර සිද්ධ වුණේ මෙතන කියලා. ශ්‍රීපාද පැත්තට යන ඔයාලා හැමෝම වගේ නෝටන් බ්‍රිජ් එක ළඟ තියෙන ටයර් එක දැකලා ඇති. මේ ටයර් එක පිටිපස්සේ කඳුළු කතාවක් තියෙනවා. ඉතින් මේ කඳුළු කතාවට දැන් අවුරුදු 50 මාටින් එයා 138 ගුවන් යානය 1974 දෙසැම්බර් මාසේ 4 වෙනිදා ඉන්දුනීසියාවේ සුලබයා ගුවන් තොටුපළෙන් පිටත් වුණේ සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළට පිටත් වීමටයි. ඒත් ගුවන් යානයට ඉන්ධන පිරවීමට වගේම අනිකුත් අවශ්‍යතා සඳහා මූන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට යානය ගොඩ බැස්සීමට සූදානම් වුණා. මේ ගුවන් යානයේ නියමුවා වුණේ අවුරුදු 52ක් වන හෙන්රික් ලමේ නැමැති නෙදර්ලන්ත ජාතිකයෙක්. මොහු ගුවන් පැය 26770ක් සපුරා තිබූ පළපුරුදු ගුවන් නියමුවෙක්. හජ් වන්දනාවේ යන බැතිමතුන් 182ක් වගේම කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් මේ ගුවන් යානයේ රැඳී සිටියා. කටුනායක ගුවන් තොටුපළෙන් ලැබුණු තොරතුරු වලට අනුව කටුනායක ගුවන් පතේ දැක්ක ගමන් ගුවන් යානය අඩි 2000ක් දක්වා පහළට ගත යුතු යැයි උපදෙස් ලැබුණා. මේ පණිවිඩය ලැබෙනකොටත් ගුවන් යානය අඩි 35000ක් ඉහළ අහසේ පියාසර කරමිනුයි තිබිලා තියෙන්නේ. නමුත් අවාසනාවකට ගුවන් නියමුවා විසින් විමල සුරේන්ද්‍ර ජල විදුලි බලාගාරයේ විදුලි ආලෝකය කටුනායක ගුවන් පතේ යැයි සිතා ගුවන් යානය අඩි 2000ක් පහළට පියාසර කර තිබුණා. ටික වේලාවකින් Tamanගේ නිගමනය වැරදි බව දැනගත් නියමුවා නැවත ගුවන් යානය ඉහළට ගෙනීමට උත්සාහ කළත් වැඩක් නම් වුණේ නැහැ. එවිටත් ඔහු පරක්කු වැඩි. ඒ වගේම ගුවන් යානයේ කළු පෙට්ටියක් විනාශ වෙලා තිබ්බ නිසා අද වන විටත් ඒ පිළිබඳ නිවැරදි තොරතුරක් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ ගුවන් යානයේ හිටපු කිසිම කෙනෙක් මේ අනතුරෙන් බේරුණේ නැහැ. නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් උනේ ගුවන් යානාවේ සේවිකාවකගේ මලසිරුරක් විතරයි. අනිත් මලසිරුරු සියල්ලම හඳුනා ගන්න බැරි තරමටම විනාශ වෙලා තිබුණා. ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 10:10ට තමයි මේ ගුවන් අනතුර සිද්ධ වෙලා තිබුණේ. එවකට ලොව සිද්ධ වුණු දෙවෙනි විශාලතම ගුවන් අනතුර තමයි මේ සප්ත කන්‍යා ගුවන් අනතුර කියලා කියන්නේ. කන්‍යාවන් 7 දෙනෙකුගේ හැඩය නිසා තමයි මේ කන්දට සප්ත කන්‍යා කියලා නම ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේ කන්ද අංචිමලයි කියලා ප්‍රසිද්ධයි. ඉතින් මේ ගුවන් අනතුරෙන් ඉතිරි වුණේ ටයර් 2ක් විතරයි. සිහිවටනයක් විදිහට අදටත් අඹේපුස්සේ යුද හමුදා කඳවුරේ නෝටන් බ්‍රිජ් මේ ස්ථානයේ ඒ ටයර් 2 අපිට දැක බලා ගන්න පුළුවන් විදිහට තියලා තියෙනවා. එහෙනම් මගේ යාළුවනේ අදට අපි සමුගන්නවා. සුබ දවසක් ඔයාලා හැමෝටම. travel with සහකාරී අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.